ඔබ දවසක් හැමෝටම අද අපි සාකච්ඡා කරන්නේ 1947 හා 1972 ව්‍යවස්ථාදායකය පිළිබඳ සංසන්දනාත්මක ප්‍රශ්නයකට කොහොමද පිළිතුරක් ලියන්නේ කියන කාරණය පිළිබඳ. ඉතින් මුලින්ම වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලට මතක් කරනවා අද මේ වීඩියෝ එක අරගෙන එන්නේ හුඟ දවසකට පස්සේ. ඉතින් මේ වීඩියෝ එක අරගෙන යන්නත් ලොකුම හේතුව වුණේ ගොඩක් අය මගෙන් ඉල්ලීම් කරලා තිබ්බා මේ ප්‍රශ්නෙට කොහොමද පිළිතුරක් ලියන්න කියන ආකාරය පිළිබඳ වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් ඒ නිසාම තමයි අද මම මේ වීඩියෝ එක ඔයාලට අරගෙන එන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේ ප්‍රශ්නෙට පිළිතුරක් ලියන්නේ, කොහොමද ආරම්භය ගන්න කියලා. මුලින්ම ඔයාලා දන්නවා ඕනෑම ප්‍රශ්නයක් ලියන්න කලින් ඒ ප්‍රශ්නයට අපි හැඳින්වීමක් ලබා දෙන්න ඕන. විශේෂයෙන්ම ලකුණු 20 ප්‍රශ්නයකට හැඳින්වීම, අන්තර්ගතය, නිගමනය කියන මේ අංශ 3 අනුව තමයි ඔයාලා පිළිතුරක් ගොනු කරලා ලියන්න ඕන. ඒ අනුව අපි මේ ප්‍රශ්නයට කොහොමද පිළිතුරක් ලියන්න කලින් ආරම්භය එහෙම නැත්නම් හැඳින්වීම ගන්න කියලා අපි බලමු. ඔයාලට පුළුවන් මේ මම දීලා තියෙන විදිහට වගේම ඔයාලට තව කරුණු දාලා ලස්සන අර්ථවත් විදිහට හැඳින්වීමක් ආරම්භයක් මේ ප්‍රශ්නයට ගන්න. වෙස්ට්මිනිස්ටර් ආකෘතිය හෙවත් කැබිනට් ආකෘතිය අනුව යමින් නිර්මාණය කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකක් ලෙස 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා 1972 ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දිය හැකිය. ඒ අනුව 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ගොඩනගන ලද ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුව නමින් හඳුන්වන අතර මෙය ද්විමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් වේ. 1972 ව්‍යවස්ථාදායකය ජාතික රාජ්‍ය සභාව නමින් හඳුන්වන අතර එය ඒකමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් වේ. මේ ආකාරයට හඳුනා ගන්නා ලද 1947 හා 1972 ව්‍යවස්ථාදායකයන් පිළිබඳ සංසන්දනාත්මක කරුණු ගැන හැර දැක්වීමක් පහත පරිදි සිදු කළ හැක. ඉතින් මේ විදිහට පුළුවන් ඔයාලට කෙටියෙන් සාරාංශයක් විදිහට අපි මොකක් ගැනද කතා කරන්න යන්නේ කියන කාරණය පෙන්වා දෙන්න හැඳින්වීම තුලින්. ඊළඟට ඔයාලා දැන් අන්තර්ගතයේදී ඇතුළත් කරන්න ඕන කරුණු මොනවද කියලා අපි බලමු. මුලින්ම 1947 ව්‍යවස්ථාදායකය පිළිබඳව ඔයාලා කියන්න ඕන. ඊට පස්සේ 1972 ව්‍යවස්ථාදායකයේ සංසන්දනාත්මකව කරුණු ඉදිරිපත් කරන්න ඕන. 1947 ව්‍යවස්ථාදායකය ද්විමාණ්ඩලිකයි කියලා අපි දන්නවා. ඒ අනුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය විදිහට 1947 ව්‍යවස්ථාදායකය මණ්ඩල දෙකකින් සමන්විත වෙනවා. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පළමු මණ්ඩලය, මහජන මන්ත්‍රී මණ්ඩලය පහළ මණ්ඩලය යන නම් වලුත්, සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය දෙවන මණ්ඩලය, උත්තර මන්ත්‍රී මණ්ඩලය ඉහළ මණ්ඩලය යන නම් වලුත් හැඳින්වෙනවා. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සමාජික සංඛ්‍යාව නිශ්චිත නොවන අතර සමාජිකයන් තෝරා ගැනීම ක්‍රම දෙකක් ඔස්සේ සිදු වෙනවා. මුල් අවදියේ සමාජික සංඛ්‍යාව 101ක් වූ අතර ඉන් 95ක් ජනතාවගේ ඍජු ඡන්දයෙන්ුත් 6 දෙනෙක් අකමැතිගේ උපදෙස් මත අග්‍රාණ්ඩුකාරවරයා විසිනුත් තෝරා ගන්නා ලදී. මෙහි නිල කාලය වසර 5ක් වන අතර කතානායකවරයා මුලසුන දරනු ලැබේ. දෙවන මණ්ඩලයේ සමාජික සංඛ්‍යාව 30කි. ඉන් 15ක් සුළු ජාතීන් වෙනුවෙන් අග්‍රාණ්ඩුකාරවරයා විසින්ද ඉතිරි 15 දෙනා දේශපාලන පක්ෂ ලබාගත් ආසන අනුපාතය අනුවද තෝරා ගන්නා ලදී. සෙනෙට් මණ්ඩලය එකවර විසිරිය නොයන ස්ථාවර ආයතනයකි. මෙන්න මේ කාරණය ඔයාලා කෙටි MCQ ප්‍රශ්න ලියද්දිත් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන. මේ සෙනෙට් මණ්ඩලය ස්ථාවර ආයතනයක්, ඒ වගේම එකවර විසිරිය නොයන ආයතනයක් කියන කාරණය ඔයාලා හොඳින් මතක තියාගන්න ඕන. වසර දෙකකට වරක් 3න් එකක් ඉවත් වේ නැවත ඒ සඳහා සමාජිකයන් තෝරා ගනී. එක් සමාජිකයෙකුගේ දෝර කාලය වසර 6කි. නමුත් 1972 ජාතික රාජ්‍ය සභාව ඒකමාණ්ඩලික වේ. සමාජික සංඛ්‍යාව නිශ්චිත නොවේ. සමාජික සංඛ්‍යාව තීරණය කිරීමේ බලය මැතිවරණ සීමා නිර්ණය කොමිසම් සභාව වෙත පැවරී ඇත. සියලු සමාජිකයන් ජනතාවගේ ඡන්දයෙන් තෝරා ගන්නා අතර නිල කාලය වසර 6ක් වේ. නමුත් නිල කාලයේ අවසන් වීමට පෙර විසිරව හැරීමේ ඉතින් මෙන්න මේ කියන කාරණා මූලිකවම ඔයාලා ව්‍යවස්ථාදායකයන් දෙක සංසන්දනාත්මකව අරගෙන පැහැදිලි කරන්න ඕන. ඊළඟට අපි බලමු
මේ සෝල්බරි ව්‍යවස්ථාදායකයේ හා 72 ව්‍යවස්ථාදායකයේ බලතල පිළිබඳ සංසන්දනාත්මකව සෝල්බරි ව්‍යවස්ථාදායකයට නීති සම්පාදන බලය හිමි වෙනවා. සෝල්බරි පාර්ලිමේන්තුව ද්විමාණ්ඩලික බැවින් පනතක් නීතියක් බවට පත්වීමට මණ්ඩල දෙකේම අනුමැතිය අවශ්‍යයි. මුදල් පනත් හැරුණු විට අනෙක් ඕනෑම සාමාන්‍ය පනතක් මණ්ඩල දෙකටම ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. මුදල් පනත් ඉදිරිපත් කළ හැක්කේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට පමණයි. නමුත් ඕනෑම පනතක් සංශෝධනය කිරීමටත් මුදල් පනතක් මාසික කාලයක් සඳහාත් සාමාන්‍ය පනතක් නම් මාස 3ක කාලයක් සඳහාත් ප්‍රමාද කිරීමේ බලය සෙනෙට් මණ්ඩලයේ සතු වේ. යම් පනතක් මුදල් පනතක්ද සාමාන්‍ය පනතක්ද යන වග තීරණය කරන්නේ කථානායකවරයාය. ඒ අනුව පනත් කල්තැබීමේ බලයද කථානායකවරයාගේ තීරණය අනුව වෙනස් වේ. තවද සෝල්බරි ව්‍යවස්ථාදායකයට අග්‍රාණ්ඩුකාරවරයාද අයත් වන බැවින් යම්කිසි පනතක් නීතියක් බවට පත්වීමට මණ්ඩල දෙකේ අනුමැතිය මෙන්ම අග්‍රාණ්ඩුකාරවරයාගේ අවසාන අනුමැතියද අවශ්‍ය වේ. නමුත් 1972 ජාතික රාජ්‍ය සභාවට ඕනෑම නීතියක් පැනවීමටත් ඕනෑම නීතියක් අවලංගු කිරීමටත් බලය පවතී. ජනතාව සතු ව්‍යවස්ථාදායක විධායක අධිකරණ බලය ක්‍රියාවට නැංවීමේ බලය ජාතික රාජ්‍ය සභාව සතු වේ. ව්‍යවස්ථාදායක බලය ජාතික රාජ්‍ය සභාව විසින්ද විධායක බලය ජනාධිපති හා අමාත්‍ය මණ්ඩලය හරහාද අධිකරණ බලය අධිකරණ ආයතන හරහාද ක්‍රියාවට නංවනු ලබන්නේ ජාතික රාජ්‍ය සභාව විසිනි. යම්කිසි පනතක් ජාතික රාජ්‍ය සභාවෙන් සම්මත කොට කථානායකවරයා අත්සන් කොට සහතික කළ විට එම පනත නීතියක් බවට පත්වේ. ඊළඟට අපි බලමු මෙම ව්‍යවස්ථාදායකයන් දෙකේ ස්වාධිපත්‍ය පිළිබඳව. 1947 පාර්ලිමේන්තුව ස්වාධිපති ආයතනයක් නොවේ. මන්දයත් පාර්ලිමේන්තුවට නීති සම්පාදන බලය තිබුණද ඇතැම් අවස්ථාවල නීති සම්පාදන බලය යම් යම් සීමාවන්ට සෝල්බරි ආණ්ඩු ක්‍රම යටතේ අධිකරණ ප්‍රතිනිරීක්ෂණ බලය ක්‍රියාත්මක විය. එනම් ව්‍යවස්ථාදායකය සකස් කරන නීති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද යන පරීක්ෂා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති බලයයි. ඒ අනුව පාර්ලිමේන්තුව සකස් කරන නීති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේ නම් එය නිෂේධ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාව පවතී. ඒ වගේම 29 වගන්තිය සෙනෙට් සභාවට පනතක් කල්තැබීමේ බලය හිමිවීම යන කරුණු නිසාද සෝල්බරි පාර්ලිමේන්තුවට ස්වාධිපති බලය හිමි නොවේ. ඒ කෙසේ නමුත් 1972 ජාතික රාජ්‍ය සභාව සම්මත කරන නීතියක වළංගුභාවය විමසීමට ඒ පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට හෝ ප්‍රශ්න කිරීමට යුක්තිය පසඳලීමේ කිසිම ආයතනයකට වෙනත් ආයතනයකට තැනැත්තෙකුට හෝ අධිකරණයකට බලය හෝ අධිකරණ බලයක් නැත. ඒ අනුව මෙතනින් පැහැදිලි වෙන්නේ 1972 ජාතික රාජ්‍ය සභාව නීති පැනවීම සම්බන්ධයෙන් පූර්ණ ස්වාධිපති බලය භුක්ති විඳින බව. ඉතින් මෙන්න මේ ආකාරයට පුළුවන් මෙන්න මේ ව්‍යවස්ථාදායකයන් දෙකේ පවතින වෙනස්කම් සංසන්දනාත්මකව ඔයාලට මේ ප්‍රශ්නය තුළ පෙන්වලා දෙන්න. ඊළඟට අපි මේ ප්‍රශ්නය දැන් අවසන් කරන්න යන්නේ. ඉතින් අවසානයේදී අනිවාර්යයෙන්ම නිගමනයක් ඇතුළත් කරන්න ඔයාලා වග බලා ගන්න ඕන. අපි බලමු කොහොමද මේ ප්‍රශ්නයට සාර්ථක නිගමනයක් ලියන්න කියලා. මේ අනුව 1947 ව්‍යවස්ථාදායකය හා 1972 ව්‍යවස්ථාදායකය පිළිබඳ තුලනාත්මකව සංසන්දනයක් ඉදිරිපත් කළ හැකි අතර අවසාන වශයෙන් පෙන්වා දිය හැක්කේ 1947 ව්‍යවස්ථාව යටතේ ගොඩනගන ලද පාර්ලිමේන්තුවට විවිධ සීමා බාධා පැනවීම හේතුවෙන් එය උත්තරීතර පරමාධිපත්‍ය ආයතනයක් නොවන බවත් 1972 ව්‍යවස්ථාව යටතේ ගොඩනගන ලද ජාතික රාජ්‍ය සභාවට සියලු ආකාරයේ බලතල සංකේන්ද්‍රණය වී ඇති බැවින් ද සීමා බලපෑම් නොමැති බැවින්ද එය උත්තරීතර පරමාධිපත්‍ය සහිත ආයතනයක් වන බවත්ය. ඉතින් ඔයාලට පුළුවන් මීට වඩා හොඳට ඔයාලගේ තව අදහස් කරුණු දාලා නිගමනයක් සම්පූර්ණ කරලා ලියන්න. මේ නිගමනයම ලියන්න කියලා මම මෙතනදී කියන්නේ නැහැ. ඉතින් මම හිතනවා අද මේ වීඩියෝ එක තුළින් ඔයාලට 1947 ව්‍යවස්ථාදායකය හා 1972 ව්‍යවස්ථාදායකය පිළිබඳ සංසන්දනාත්මක ප්‍රශ්නයකට කොහොමද පිළිතුරක් ලියන්න කියන කාරණය පිළිබඳ අවබෝධයක් ලැබෙන්නේ නැත කියලා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ඒ පිළිබඳ අදහසක් ඉදිරිපත් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.